ඔයාගෙත් විසල් එකේ අලුතෙන් ගත්ත විසල් එකේ පවර් එක මදිද? එහෙම නැත්නම් ස්කෑන් කරපුවම ෆුල් කෝඩ් එකක් එනවද? එහෙම නැත්නම් ගියර් ෂිෆ්ටිං වල පොඩි වෙනසක් තේරෙනවද? එන්ජින් එකෙන් පවර් හයිබ්‍රිඩ් මාරු වෙනකොට පොඩි ভাইබ්‍රේෂන් එකක් තේරෙනවද? මේ හැම දෙයකටම උත්තරේ තමයි 12 වෝල්ට් බැටරිය. ඔයාලගේ වාහනේ ගොඩක් වෙලාවට Panasonic බැටරියක් ඇත්තේ මේ වෙන විටත්. ඒ බැටරි එකේ ඇම්පියර්ස් මදි වෙනකොට වාහනේ ගොඩාක් ලෙඩ දෙනවා. ඒත් ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ ඕක. ඒ නිසා දැන් ඔය ගොඩක් අපි සර්විස් ස්ටේෂන් ඔය වොරන්ටි සර්විස් ගියාම ඔයාලට මේ කියන්නෙත් නැහැ. ස්කෑන් රිපෝට් එක අරගෙන අපිට කියනවා මෙන්න මේ වගේ ෆෝල්ට් කෝඩ්ස් තියෙනවා හදාගන්න කියලා. ඒකෝට හදාගන්නකොට ඒගොල්ලෝ අපි කිසිම කෙනෙකුට අයිඩියා එකක් නැහැ මේ ගැන. ඉතින් ඔය කිසිම සමහරක් වෙලාවට කම්පැනි එකෙන් ඔය කියන්න පුළුවන් හයිබ්‍රිඩ් බැටරි ප්‍රශ්නයක් එහෙම නැත්නම් වෙන නොයෙකුත් දේවල් කියන්න පුළුවන් ඔයාලට. කිසිම දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ Yuasa. මම මේක මේ බ්‍රෑන්ඩින් කරනවා නෙමෙයි. Yuasa කියන ජපනිස් බැටරි එක රිප්ලේස් කරන්න. රිප්ලේස් කරලා කරයින් පස්සේ ඔයගොල්ලන්ට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ලයිට්ස් ඔන් වෙනවා ඩෑෂ්බෝඩ් එකේ. බය වෙන්න එපා. කිලෝමීටරයක් ඇතුළත වගේ ඔයා ඩ්‍රයිව් කරනකොට මේ දේවල් ඔක්කොම නිමිලා ගිහිල්ලා බෑක් ටු නෝමල් වෙනවා. ඒත් ස්කෑනර් එකක් යූස් කරගන්න තැනකට ගිහිල්ලා ආපහු හිස්ටරි කියලා අපේ ෆෝල්ට් කෝඩ්ස් වල තියෙන හිස්ටරි කියලා සේව් වෙන්න පුළුවන්. එතකොට ඒක පොඩ්ඩක් බලලා රීසෙට් කරලා නැවත තවත් පාවිච්චි කරන්න සාමාන්‍ය පරිදි. මේකෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් ඔය ටේල් ගේට් එක ඇරෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න එන්න පුළුවන් මේ ඔය බැටරි පවර් මදි වෙනකොට. ඉතින් ඕක පෙට්‍රල් 92 95 ගැන ප්‍රශ්නයක් කතා වෙනවා. නොයෙකුත් විවිධාකාර දේවල් කතා වෙනවා. ඉතින් මේක එහෙම ලෙඩ තියෙන ලෙඩක් නෙමෙයි. ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේකට සොලියුෂන් එක තමයි 12 වෝල්ට් බැටරි එක. ඉතින් මම දැකලා තියෙන 12 වෝල්ට් බැටරි සමහරක් ෂෙල් වල බැටරි වෝටර් නැහැ. නමුත් සර්විස් එක කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ලංකාවේ නම ගිය සර්විස් ආයතන දැන් ওই වොරන්ටි සර්විස් කරන සර්විස් ස්ටේෂන්ස් තියෙනවා. ඒගොල්ලෝට දැනුමක් නැහැ. ඒගොල්ලෝ දන්නේ ඔයිල් එකයි ෆිල්ටරේ මාරු කරලා ඔයගොල්ලෝගේ සර්විස් එක වාහනේ හේදුවම සර්විස් එක ඉවරයි කියලා. එහෙම නෙමෙයි ස්කෑන් රිපෝට් එකේ එන ෆෝල්ට් කෝඩ් එක පොඩ්ඩක් සීරියස් බලලා මේක ඇයි වෙන්නේ කියන එක ඒගොල්ලෝ දැනුවත් ඉන්න ඕනේ. ඒකත් මම මේලා කියන්න ඕනේ. ඒ නිසා බය වෙන්න එපා. වෙසල් එකේ තියෙන ওই ප්‍රශ්නෙට විසඳුම තමයි 12 වෝල්ට් බැටරිය මාරු කරන එක. දානකොට Yuasa බැටරියක්ම දාන්න වෙන බැටරි දාන්න එපා. මොකද